කල්පනා කරලා බලන්න පින්නතුනේ තේරුම් අවබෝධකම් තියෙන කාලේ ඉඳන් ඇඬුවනම් ඇඬුවේ කවුරු හින්දාද? අපි ගැන හිතලා අඬන අවස්ථා බොහොම අල්පයි සල්පයි එහෙමනේ. මිනිස්සු අඬන්නේ අනුන් හින්දා. දැන් ඔය මහත්තයා දැන් ඔය කරුණු සියල්ලම ආධ්‍යාත්මික කාරණානේ. సంతానගත සිතුවිලිත් එක්ක උඩ යට එන කාරණා. නමුත් භෞතික ලෝකේ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? මිනිස්සුන් තමන්ගේ ජීවිතේ මේක හරි සංවේදී සිද්ධියක්. සැප සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ අනුන් මත. දැන් උදාහරණයක් විදිහට බලන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බොහොම පහසුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. අපේ ගෙවල් දොරවල් වල තියෙන රන් රිදී ආභරණ තියෙනවනේ. ගෙදර ඉන්නකොටව තියෙන්නේ කබඩ් එක ඇතුළේ දැන් ගෙල්ලගෙන දින්නේ. මිනිස්සු ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. ඒවා පළඳින්නේ මිනිස්සු අනුන්ට පේන්න. කවදාවත් අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් වලලු කරා බුද්දාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ මේ අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. ඊළඟට මිනිස්සු ගෙවල් දොරවල් අලංකාර කරන්නේ. ඒක තමන් නිදාගන්න කාමරය තමන්ගේ කුස්සිය කවදාවත් පිළිවෙලට පිරිසුදුව මේ මාබල් ටික අල්ලලා හොඳ මෙට් එක එහෙම නිදාගන්නේ නැහැ. මිනිස්සු වැඩිපුරම වියදම් කරන්නේ අනුන්ට පේන හරියට. ඉගෙන ගන්න ඕන කාරණයක් තමයි, තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත. අපේ සැප සතුට තහවුරු කරන්න ඕන අපි මත. එතකොට මේ කාරණේදී බොහොම වැදගත් පුරුදු වෙන්න ඕනේ. අවශ්‍යතාවය ඉෂ්ට කරනවා විනා ආශාව පසුපස නොයා ඉන්න. මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුව අපිට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි කවදාවත් අපේ ආශාවන් සන්තරපණය කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ කාරණේ ඔළුවේ තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න.